ආයිබෝවන් අදත් පීල් නින්ජා YouTube channel එකෙන් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් පීල් නින්ජා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ අපේ පීල් නින්ජා ප්‍රීමියර් ලීග් එක ගැන. ඉතින් මේ පාර අපි පීල් නින්ජා ප්‍රීමියර් ලීග් එක තුන්වෙනි පාර තමයි කරේ. ඉතින් ඒකට ටීම් 6ක් සෙල්ලම් කරා. අපි බලමු ටීම් ටික මොකක්ද කියලා. පළවෙනි එක තමයි Yellow Falcons. දෙවෙනි එක Red Lion, තුන්වෙනි එක Green Eagles, හතරවෙනි එක Black Tiger, පස්වෙනි එක Blue Thunder, හයවෙනි එක White Kings. ඉතින් ඔය වගේ ටීම් 6ක් මේ පාර අපේ පීල් නින්ජා ප්‍රීමියර් ලීග් එකේ සෙල්ලම් කරා. පීල් නින්ජා ක්‍රිකට් තරඟාවලිය මේ පාර දවස් 3ක් පැවැත්තුවා. ඒ කියන්නේ T20 තරඟ විදියට තමයි පැවැත්තුවේ. මැච් 7ක් තිබ්බා. ඉතින් පළවෙනි මැච් එක තිබ්බේ Yellow Falcons සහ White Kings අතර. ඒකෙදි White Kings තමයි දිනුවේ. තරගයේ වීරය වුණේ කවිෂ පහන්. ඒ වගේම දෙවෙනි තරගය Blue Thunder Black Tiger. ඒකෙදි මැච් එක දිනුවේ Black Tigersලා. ඒ වගේම තරගයේ වීරය වුණේ දෙරන්. ඊට තුන්වෙනි තරගය Yellow Falcons Green Eagles. ඉතින් මේකෙදි Green Eagles තමයි මැච් එක දිනුවේ. ඒ වගේම තරගයේ වීරය වුණේ සුයිරු. ඊට පස්සේ Blue Thunder Red Lion. ඒකෙදි Blue Thunder තමයි මැච් එක දිනුවේ. ඒ වගේම ඒකේ තරගයේ වීරය වුණේ ඉෂාන්. ඊට පස්සේ ඊළඟ තරගය White Kings Green Eagles. ඒ තරගයේ මැච් එක දිනුවේ Green Eagles. ඒ වගේම තරගයේ වීරය වුණේ සොනිල. ඊට පස්සේ Black Tiger Red Lion. ඒකෙදි තරගයේ දිනුවේ Red Lion. ඒ වගේම තරගයේ වීරය වුණේ දිනක. ඊට පස්සේ ෆයිනල් එකේදී ෆයිනල් ආවේ Green Eagles සහ Blue Thunder. ඒකෙදි දිලක්ෂ තමයි තරගයේ වීරය වුණේ. අපි දැන් බලමු මේ තරගාවලියේ හොඳම දක්ෂතා දක්වපු ක්‍රීඩකයෝ ගැන. ඉතින් මේකෙදි බෙස්ට් ෆීල්ඩර් වුණේ දනිත. ඒ වගේම බෙස්ට් බෝලර් බිහාෂා, බෙස්ට් බැට්ස්මන් කවිෂ පහන්, ඒ වගේම මෑන් ඔෆ් ද සීරීස් දිලක්ෂ. ඉතින් අපි මේ තරගාවලිය තුන්වෙනි පාරට තමයි අපේ පීල් නින්ජා ප්‍රීමියර් ලීග් එක පැවැත්වුවේ. ඉතින් ගොඩක් සාර්ථකව මේ පාර අපි කරා තරගාවලිය. ඒ වගේම මම ඔයාලට කියන්න කැමතියි අපේ පීල් නින්ජා ක්‍රිකට් ඇකඩමියත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සම්බන්ධ වෙලා ඔයාලා දක්ෂතා දක්වලා මේ වගේ තරගාවලි සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ආයෙත් අපි මේ වගේ වීඩියෝ එකකින් පීල් නින්ජා YouTube channel එකේ හම්බෙමු.